අපි දන්නවා කුරුලෑ කියන දේ කොච්චර ස්ට්‍රෙස්ෆුල්ද කියලා. ඔයා කන්නඩියක් ඉස්සරහට ගියාම ඔයාගේ මූණ නෙමෙයි පේන්නේ. ඔයාට ඔයාගේ කුරුලෑ තමයි වැඩිපුර පේන්නේ. කවුරු හරි කෙනෙක් ඉස්සරහට හම්බුනාම අහන දේ තමයි බලන්න ඔයාගේ මූණ කොච්චර කැත වෙලාද පිම්පල්ස් ඇවිල්ලා. මේවත් එක්ක සමහරලාට ක්‍රවුඩ් එකක් මැද්ද ඉන්නකොට අපේ කුරුලෑ පුපුරලා ගිහිල්ලා සමහරලාට ඒ වලින් හැරව ගන්නවා සමහරලාට ඒ වලින් වතුර වගේ ගන්නවා. ඉතින් මේවත් එක්ක අපි දන්නවා මේ කුරුලෑ කොච්චර ස්ට්‍රෙස්ෆුල්ද කියලා. ඉතින් මේ කරුණු ටික දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට කුරුලෑ ඉක්මනින්ම සුව කරගන්නට පුළුවන්. කුරුලෑ කියන්නේ මොනවාද? මේවා ඇති වෙන්න බලපාන හේතු මොනවාද? මේ වලට ඔයාලට භාවිතා කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද කියලාත් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙහෙත් බයි ඩොක්ටර් නාමල් අපේ YouTube channel එක නිර්මාණය කරලා තියෙන්නම මේ බෙහෙත් සම්බන්ධව ඖෂධ සම්බන්ධව ඔයාගේ ජීවිතය ලස්සන කරන්න. ඔව් ඔයාව ලස්සන කරන්න වැදගත් වෙන content සතිපතා ඔයාලට ගේන්න. ඉතින් ප්‍රථම වතාවට අපේ YouTube channel එක බලන්නේ මේ වගේ දේවල් වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත් මාදරෙන් ඉල්ලා සිටිනවා. අපි ඉතාමත්ම කෙටියෙන් බලමු මේ කුරුලාව කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපේ හැමේ sebaceous glands ඒ කියන්නේ මේ තෙල් නිෂ්පාදනය කරන ග්‍රන්ථි පීඩනවා. මේවා බොහොම නිරෝගී ග්‍රන්ථි. නමුත් ඇතැම් අවස්ථාවලදී අපේ මූණේ තියෙන මේ මැරුණු සෛල එකතු වෙලා සමහරවිට බැක්ටීරියා ආසාදන නිසා මේ sebaceous glands බ්ලොක් වෙලා ක්ලොග් වෙලා තද වෙලා යනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ බ්ලැක් හෙඩ්ස් වගේ ඇති වෙන්න සමහරවිට මේ හැමේ තියෙන බැක්ටීරියා වලින් මේවා ඉන්ෆෙක්ට් වුණාට පස්සේ මෙවැනි වයිට් හෙඩ් ඇති වෙන්න මේවා බලපානවා. ඉතින් මේ වගේ වයිට් හෙඩ් ආපුවම ගොඩක් දෙනෙක් කුරලා ඉන්නවා මේවා මිරිකලා මේවා ඇතුළේ තියෙන මේ හැරව ටික අයින් කරලා දාන්න. ගොඩක් අය විශ්වාස කරනවා මෙහෙම කරා මේක ඉක්මනට සුව වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔයාගේ මූණ ස්කාස් ඇති වෙන්න ඒක බලපානවා. විශේෂයෙන් මේ ස්කා එක යවන්න ඔයාලට ගොඩාක් කාලයක් දුක් විඳින සිද්ධ වෙනවා මේ විදිහට ඔයා ස්ක්වීස් කරලා මේ වයිට් හෙඩ්ස් විනාශ කරලා දැම්මොත්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වගේ දෙයක් ඔයා නොකරන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි ඉතාමත්ම කෙටියෙන් බලමු මොනවාද හේතු වෙන්නේ කියලා අපේ මූණේ කුරුලෑ ඇති වෙන්න. ඔව් අපේ මේ ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වෙන කාලේ විශේෂයෙන්ම අපේ මේ ඇඟේ ටෙස්ටෝස්ටරෝන් මේ ඇන්ඩ්‍රොජන් හෝමෝන වගේම මේ ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ වැඩි වෙන කාලය තුල අපේ ඇඟේ මෙවැනි කුරුලෑ ඇති වෙන්න බලපාන. විශේෂයෙන් මූණ විතර නෙමෙයි සමහර අයගේ පපුවේ සමහර අයගේ පිටේ පවා මෙවැනි කුරුලෑ ඇති වෙන්න මේ ටෙස්ටෝස්ටරෝන් සහ ඊස්ට්‍රජන් හෝමෝනයේ වැඩිපුර තිබීම බලපානවා. ඇත්තටම කිව්වොත් මේ ඇක්නි තියෙන අය විශාල ප්‍රමාණයක් අරගෙන කරපු සමීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා අපේ මේ අක්පාවෙන් නිෂ්පාදනය කරන ප්‍රෝටීනයක් වන මේ ස්ටෙරොයිඩ් හෝමෝන් බයින්ඩින් ග්ලොබියුලින් අපි කියනවා මේකට SHBG කියලා. මේ හෝමෝනයේ අඩුවීමක් දක්නට ලැබුණයි කියලා. ඉතින් මේ ස්ටෙරොයිඩ් හෝමෝන් බයින්ඩින් ග්ලොබියුලින් එක අඩුවීම නිසා ටෙස්ටෝස්ටරෝන් සහ ඊස්ට්‍රජන් අපේ ලෙවල් එක වැඩිපුර ප්‍රමාණයක් ඉතුරු වීම විශේෂයෙන් බලපානවා අපේ ඇඟේ මෙවැනි කුරුලෑ ඇති වෙන්න. ඉතින් මේ SHGB ප්‍රෝටීන් එක අක්මාවේ අඩු වෙන්න බලපාන හේතු ගැන අපි විශේෂයෙන්ම දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඔයාගේ ඇඟේ ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඔව්. ඔයාගේ ඇඟේ ඉන්සුලින් හට්ටේ වැඩි කරන්නේ නැත්නම් ඔයා තරබාරු පුද්ගලයෙක් නේ. ඔයා නිතර මෙවැනි සුගරි ෆුඩ්ස් ගන්න හුරු වෙලා ඉන්නවා. ඔයාගේ ඇඟේ මේ හෝමෝනේ අඩු වෙන්නට බලපානවා. විශේෂයෙන්ම තරබාරු පුද්ගලෙක් නම් ඔයාගේ ඇඟේ ෆැටි ලිවර් තියෙනවා නම් ඒකත් බලපානවා මෙවැනි ස්ටෙරොයිඩ් බයින්ඩින් හෝමෝනය අපේ ඇඟේ අඩු වෙන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාට ඇක්නි පාලනය කරන්න ඕන, කුරුලෑ පාලනය කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ටෙස්ටෝස්ටරෝන් සහ ඊස්ට්‍රජන් ලෙවල් බැලන්ස් එක මේන්ටේන් කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම අපි කියනවා මේකට තයිරොයිඩ් ඩිස්ෆන්ක්ෂන් එක කියලා. මේකත් හේතු වෙනවා මේ ස්ටෙරොයිඩ් බයින්ඩින් ග්ලොබියුලින් එක හරියාකාරව ක්‍රියා නොකරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයා ස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ. විශේෂයෙන්ම එක්සෑම්ස් ළඟ වෙලා ඉන්නවනම් ඒකම අලුත් ජොබ් එකකට කියලා ගොඩක් ස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ. මේ වගේ ස්ට්‍රෙස් උත් බලපානවා අපේ ඇඟේ කෝටිසෝල් වැඩි වෙලා අපේ මූණේ කුරුලෑ ඇති වෙන්නට. ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඒකත් බලපානවා ඔයාගේ මූණේ කුරුලෑ ඇති වෙන්න. ඒ වගේම ඔයාට ඔයිලි ස්කින් එකක් නැති වුණත් ඔයා විවිධ නයිට් ක්‍රීම්ස්, වයිට්නින් ක්‍රීම්ස් වගේ පාවිච්චි කරනවා මේවල තියෙන ස්ටෙරොයිඩ්ස් උත් බලපානවා ඔයාගේ මූණේ කුරුලෑ ඇති වෙන්නට. අපි දැන් බලමු බොහොම කෙටියෙන් කොහොමද අපේ මූණේ තියෙන කුරුලෑ අඩු කරගන්නේ කියලා. ඔයාලට කුරුලෑ එකක් දෙකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ මම කියන ක්‍රම ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා. ඒත් ඔයාගේ මූණේ කුරුලෑ ගොඩාක් තියෙනවා. ඔයාගේ පිටේ පපුවේ මේ හැමතැනම කුරුලෑ තියෙනවා. අනිවාර්යයෙන්ම හැමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට ප්‍රතිකාර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේදී අපි ඉතාමත්ම සරලව ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මොනවාද මේ සඳහා ඔයා කළ යුතු දේවල් කියලා. මේදී විශේෂයෙන්ම ඔයාගේ ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය පාලනය
පාලනය කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඔයාට මේ polycystic ovarian disease වගේ conditions තියෙනවා. ඔයාගේ insulin resistance එක තියෙනවා නම් විශේෂයෙන්ම ඔයා මේ ගන්න sugary foods වැදගත් වෙනවා. ඔයාගේ ඇඟේ මෙවැනි hormone imbalance ඇති කරලා ඔයාගේ මූණේ කුරුල්ලා දීර්ඝකාලීනව තියන්න. ඉතින් හොඳට මතක තියාගන්න කුරුල්ලා වලට ප්‍රතිකාර කිරීම එක රාත්‍රියේ සිදු වෙන දෙයක් නෙමෙයි. සමහරට මාස කිහිපයක් ඔයාට හරියාකාරව consistently මේකට treat කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා මේ කුරුල්ලා නැති කරගන්නට නම්. low carb diet එකක් ගන්නවා වගේම අනිවාර්යයෙන්ම stress control කරලා ඉවර වෙලා fresh fruits and vegetables ආහාරයට අරගෙන හොඳට ව්‍යායාම කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා ඔයාගේ මේ කුරුල්ලා පාලනය කරන්න. ඒ වගේම ඔයා ව්‍යායාම කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ මුහුණේ දහඩිය ඉවත් කරගන්න අමතක කරන්න එපා පිරිසිදු තුවාලයකින්. මොකද මේදී විශේෂයෙන්ම දහඩිය නිසා ඔයාගේ මුහුණේ පිම්පල්ස් ඇති වෙනවා වගේම සමහරවිට ඔයාගේ මුහුණේ පිම්පල්ස් තියෙනවා නම් ඒවා පාලනය කරන්නත් මේ ක්‍රියාකාරකම ඉතාමත් වැදගත් වෙනවා. මම ඔයාලට කිව්වා ඔයාලගේ බර පාලනය කරලා මේ obesity එක තරබාරුකම පාලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා කියලා. ඉතින් අපේ channel එකේ විවිධ ආකාරයෙන් ඔයාලට දැනුවත් කිරීම කරලා තියෙනවා. ඔයාගේ බඩ අඩු කරගන්නේ කොහොමද? ඔයාගේ බර අඩු කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ ටික බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාගේ weight control කරලා ඔයාගේ figure එක ලස්සන කරනවා විතරක් නෙමෙයි ඔයාගේ මූණේ තියෙන කුරුල්ලා ටික නැති කරගන්නත් මේ ඔයාට උදව් වෙනවා. ප්‍රතිකාර ගැන කතා කරනවා විශේෂයෙන්ම ඔයාලව දැනුවත් කළ යුතුයි මේ benzoyl peroxide 2.5% gel එක ඒ වගේම 5% gel එක ඔයාට භාවිතා කරන්න පුළුවන් ප්‍රතිකාරයක් හැටියට. මේ විශේෂයෙන්ම වෛද්‍යවරයෙක්ගේ recommendation එකක් මේකට අත්‍යවශ්‍යයි. ඔයාට over the counter මෙවැනි cream වර්ග gel වර්ග ෆාමසි එකකින් ඉල්ල ගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා මේ ක්‍රීම් එක ඔයාලට බොහොම සේෆ්ලි භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ මේ තියෙන පිම්පල්ස් කන්ට්‍රෝල් කරගන්න. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මේ zinc කොපර් අඩංගු සප්ලිමන්ට් කොම්බෝ එකක් පාවිච්චි කරන්නත් ඔයාගේ මේ පිම්පල්ස් ඇති වෙන එක වළක්වන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ acne aid soap වර්ග විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. බොහොම හොඳ recommended brands වලින් ඔයාට පුළුවන් මේවා පාවිච්චි කරන්න. මේ soaps වල ඔයාට භාවිතා කරන්න පුළුවන් මූණේ තියෙන dead cells අයින් කරලා දාන්න වගේම විවිධ impurities ඔයාගේ face එකකින් අයින් කරලා ඔයාගේ මූණ ලස්සනට තියාගන්නට. ඔයා pimples තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මේ green tea අඩංගු face cream එකක් භාවිතා කරන්න ඔයාගේ මූණ නිරෝගීව තියාගන්න. ඔයාගේ මූණේ pimples ගොඩාක් තියෙනවා නම් ඔයාගේ වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම antibacterial capsules ඔයාට recommend කරනවා. විශේෂයෙන් මේ doxycycline 100 mg වගේ capsules රාත්‍රියට එකක් ලබා ගැනීම තුළ මාසයක් පමණ කාලයක් ඔයාට පුළුවන් හොඳට ඔයාගේ මූණේ තියෙන මේ කුරුල්ලා පාලනය කරන්න. මතක තියාගන්න මෙවැනි දැනුවත් කිරීම කරන්නේ ඔයාගේ උමනාවෙන් ගිහලා ෆාමසියෙන් over the counter මේවා ලබා ගන්න නෙමෙයි. වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඔයාගේ treatment plan එක බොහොම knowledgeable විදියට ඩිසයින් කරගන්න තමයි මේ දැනුවත් කිරීම අපි ඔයාලට කරන්නේ. ඔයාට ඔයාගේ ස්කින් කෙයාර් රුටීන් එකට රෝස් වෝටර් භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ මූණේ තියෙන මේ පිම්පල්ස් අඩු කරගන්න. විශේෂයෙන් රෝස් වෝටර් වල තියෙන මේ antibacterial and anti-inflammatory properties නිසා ඔයාගේ මූණ රතු වෙලා මේ පිම්පල්ස් නිසා රතු වෙලා ඉදිමිලා තියෙන තත්ත්වය ඔයාට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෝස් වෝටර් වල තියෙන anti-aging properties නිසා ඔයාගේ මූණේ රැලි වැටෙන එක සහ මේ premature aging කියන එක අඩු කරගන්න මේ රෝස් වෝටර් help කරනවා. ඒ වගේම රෝස් වෝටර් වල තියෙන antioxidant property නිසා මේ හැමේ cell damage එක control කරන්නත් මේක වැදගත් වෙනවා. ඒ වගේම estrogen properties නිසා natural tone එකක් හැටියටත් මේ රෝස් වෝටර් ක්‍රියා කරනවා. ඉතින් රෝස් වෝටර් දිනපතා ඔයාගේ ස්කින් කෙයාර් රුටීන් එකට එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාට ඔයාගේ මූණේ කුරුල්ලා පාලනය කරන්න විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා. මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ඔයාලා බොහොම සරලව සහ පැහැදිලිව ඉගෙන ගත්තයි කියලා. ඔයාලගේ මූණේ තියෙන මේ කුරුල්ලා කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට දැනුම් දෙන්න. අපි සැදී පැහැදිලි සිටිනවා. ඔයාලට ඒ වලට පුළුවන් හැම විටම උත්තර ලබා දෙන්න. ඉතින් ලැබෙන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් ඔයාලව හම්බෙන්න අපි එනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න බොහොම ස්තුතියි.